හායි හැමෝටම ඔයාලා හැමෝම වෙනදා වගේම හොඳින් සතුටින් ඇති කියලා මම හිතනවා. ඉතින් මම මේ සතියේ මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළා. හැබැයි මේ බර්ත්ඩේ එක මට වෙනදා බර්ත්ඩේ එකට වඩා ගොඩක් විශේෂයි. මොකද මේ තමයි මගේ weight loss journey එකෙන් පස්සේ මම වෙනස් වෙලා සමරපු පළවෙනි බර්ත්ඩේ එක. ගිය අවුරුද්දේ මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරපු විදිහයි මේ අවුරුද්දේ මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරපු විදිහයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස මගේ බොඩි එකේ විතරක් නෙමෙයි. මගේ හිතේ, මගේ කොන්ෆිඩන්ස් එකේ, මම ජීවිතය දිහා බලන විදිහ පවා වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ බර්ත්ඩේ එකේ මට ලැබුණු විශේෂ හැඟීමත් ගිය අවුරුද්දේ මම කොහොමද හිටියේ කියන එකත්, අද මම කොහොමද ඉන්නේ කියන එකත් ඔයාලත් එක්ක බෙදා ගන්න මට හිතුණා. ඒ නිසා අද වීඩියෝ එක බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක විතරක් නෙමෙයි. ගිය අවුරුද්දේ මමයි මේ අවුරුද්දේ මමයි අතර තියෙන වෙනස ගැන වීඩියෝ එකක්. ඉතින් අපි බලමු අවුරුද්දක් ඇතුළත ඇත්තටම මොනවද වෙනස් වුනේ කියලා. අපිට බර්ත්ඩේ එකක් කියන්නේ අවුරුද්දකට එකපාරක් එන අපි හැමෝම ආසාවෙන් ඉන්න විශේෂ දවසක්නේ. මමත් මගේ හැම බර්ත්ඩේ එකක්ම ගෙදර අයත් එක්ක යාළුවෝ එක්ක පුංචියට සමරනවා. ගිය අවුරුද්දෙත් මම මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළා. මම hina වුණා, සතුටින් හිටියා, ෆොටෝස් ගත්තා. ෆොටෝ දැක්කාම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙයා කොච්චර සතුටින් බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවද කියලා. හැබැයි ෆොටෝස් වලට පිටිපස්සේ මගේ හිතේ තිබුණේ වෙනස් හැඟීමක්. මගේ බර ගැන, මගේ පෙනුම ගැන මට ලොකු ඉන්සිකියුරිටි එකක් තිබුණා. ෆොටෝ ගන්නකොටම මම මගේ බඩ තද කරගන්නවා, බඩ පේන්නේ නැති වෙන්න අත ඉස්සරහට තියා ගන්නවා, ඇකිලිලා වගේ තමයි ඉන්නේ. ෆොටෝ ගන්න කෙනාටත් මම මුලින්ම කියන්නේ මාව මහතට පේන්න ගන්න එපා, බඩ පේන්න ගන්න එපා, සයිඩ් එකෙන් ගන්න කියලා. ෆොටෝ එක ගත්තට පස්සෙත් මම මුලින්ම බලන්නේ මගේ මූණ ලස්සනයිද කියන එක නෙමෙයි. මාව මහතට පේනවද, අත් මහතට පේනවද, මේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න පුළුවන්ද වගේ දේවල්. කට්ටිය එක ෆොටෝ එකක් ගත්තේ නැත් මම මාව හයිලයිට් වෙන්නේ නැති වෙන්න, ඇඟ පේන්නේ නැති වෙන්න හැංගිලා වගේ තමයි ෆොටෝ ගන්න. ඒ නිසා මම සෙල්ෆි ගන්න තමයි වැඩිපුර කැමැත්ත තිබුණේ. සමහර වෙලාවට ෆොටෝ 50ක් ගත්තත් එකක් ගියේ නැත්නම් දෙකයි තමයි හොඳයි කියලාම තෝරගන්නේ. මොකද මගේ ඇස් දෙක මුලින්ම හොයන්නේ ෆොටෝ එකේ ලස්සන නෙමෙයි, මගේ මහත පේනවද කියන එක. ෆොටෝ වලිනුත් අපිට හංගන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. ඉතින් ඒ නිසා මම කොච්චර ලස්සනට බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළත් අවසානයේ ෆොටෝස් ටික බලනකොට මගේ හිතේ සතුටට වඩා ඉතුරු වුණේ මම කොච්චර මහතද කියන හැඟීම. අද මගේ පරණ ෆොටෝස් බලද්දි මට තේරෙනවා මම කොච්චරනම් අපහසුයෙන් ඉඳලා තියෙනවද කියලා. මට තිබුණ තව ලොකු ප්‍රශ්නයක් තමයි ඇඳුම් තෝරගන්න එක. ලස්සන ඇඳුමක් දැක්ක ගමන් මගේ හිතට එන්නේ මේක ඇඳහම මාව මහතට පෙනේද? මේක ගැළපෙයිද කියන එක. ඉතින් බර්ත්ඩේ එකට ඇඳුමක් ගන්න ගියාමත් මට ওই ප්‍රශ්නයම ආවා. ලස්සන ඇඳුමක් දැක්කත් ඒක අතට අරගෙන ආපහු පැත්තකින් තියලා ට්‍රවුසර් එකකුයි බ්ලවුස් එකකුයි ගත්තා වැඩිය මහත පේන්නේ නැති වෙන්න. මොකද ලස්සන ඇඳුමක් ගන්නවට වඩා මගේ ප්‍රයොරිටි එක උනේ මහත අඩුවෙන් පේන ඇඳුමක් අරගන්න එක. මම මේ බොඩි ෂේමින් කරනවා නෙමෙයි. තමන්ගේ බොඩි එක ගැන මහත වුණත්, කෙට්ටු වුණත් හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මම මගේ අත්දැකීම් කියන්නේ මගේ වටේ ඉන්න අය වුණත් අපෝ මහතයි කැත වෙලා කණේ කඩු කරන්නකෝ, ලෙඩක්ද දන්නේ, සීනිද දන්නේ, ඔය වගේ කතා කියද්දි මම ගොඩක් මානසිකව වැටිලා හිටියේ. මගේ ශරීරය හොඳ නැහැ, මගේ පෙනුම හොඳ නැහැ කියන තැනට මගේ ඔළුව හැදිලා තිබුණා. ඉතින් කෙට්ටු වෙන එක තමයි මේකට තියෙන එකම විසඳුම විදිහට මම දැක්කේ. කෙට්ටු අය විතරයි ලස්සන වගේ දෙයක් තමයි මගේ ඔළුවේ හැම වෙලේම තිබුණේ. ඉතින් මේ හැමදේම එකතු වෙද්දී මට ප්‍රශ්නය තිබුණේ මගේ බොඩි එක ගැන විතරක් නෙමෙයි. ටිකෙන් ටික මට මං ගැනම ඉන්සිකියුරිටි එකක් ඇති වෙලා තිබුණා. මට කෙනෙක් එක්ක කතා කරන්න යනකොටත් හිතුනේ මෙයාට මාව කොයි වගේ පෙනෙයිද, මගේ මහත නිසා මොනවා හිතයිද වගේ දේවල්. ඒ නිසා මම හැම වෙලේම අලුත් කෙනෙක් හම්බෙන්න උනහම පස්සට යනවා. කැම්පස් එකේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න උනත් ඒක ගැන හරියම ලොකු නර්වස් එකක් තිබුණා. හැබැයි මම කවදාවත් හිතුවේ නෑ මේකට හේතුව මගේ බර නිසා මට ඇතිවෙලා තියෙන ඉන්සිකියුරිටි එක කියලා. මම හිතුවේ මම ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් කියලා. වැඩි කට්ටිය එක්ක ඉන්න කැමති කෙනෙක් නෙමෙයි කියලා. ඒ විදිහට මම මං ගැනම හිතාගෙන හිටියා. හැබැයි දැන් ආපස්සට හැරිලා බලද්දි මට තේරෙනවා ඒ මගේ පර්සනැලිටි එක නෙමෙයි. මම මාවම හංගගෙන ඉඳලා කියලා. මම මාව ජජ් කරපු නිසා අනිත් අයත් මාව ජජ් කරනවා කියලා මම හිතුවා. ඒක මගේ කොන්ෆිඩන්ස් එකට කොච්චර බලපෑවද කියලා මට පස්සේ තමයි තේරෙන්නේ. ඉතින් මම බර අඩු කරගන්න උත්සාහ කළා. පටන් ගන්නවා, ආයෙ නවත්තනවා, ආයෙ අලුත් ප්ලෑන් එකක් හොයනවා, මුල් දවස් හරියට කරනවා,
නවත්තනවා. හෙට ඉඳන් කේක් එක කල් දානවා. ඉතින් ඔහම වෙයිට් එක අඩු වෙනවා, ආයෙ වැඩි වෙනවා. ඔක සයිකල් එකක් වෙලා තිබුණා. හැබැයි කවදාවත් හරි ගියේ නැහැ. ඉතින් මම කොහොමද වෙනස් වෙන්න තීරණය කළේ? ඇත්තට මේක හරියම හම්බ සිදුවීමක්. මට පොතක් කියවන්න හම්බ වෙනවා Atomic Habits කියලා. ඒක තමයි මගේ ජීවිතේ වෙනස් කළ පොත. ඒක කියවුවාම තමයි මට තේරෙන්නේ කොච්චර වැරදි තැනකද මම ඉන්නේ කියන එක. මම මේ පොත කොහොමද මගේ බර අඩු කරගන්න ජර්නි එකට ඇප්ලයි කරගත්තේ කියන එක ඔයාලට ඉදිරි වීඩියෝ එකකින් කියන්නම්. ඔන්න ඊට පස්සේ මම හිතුවා තව කොච්චර කල් මම මේක පස්සට දානවද? ඊළඟ බර්ත්ඩේ එකේදීත් මම මේ විදිහටම ඉන්නවද? මේ හැඟීමෙන්ම දුක් වෙනවද කියන එක. ඉතින් පහුවදාම මම හිතුවා හෙට ඉඳන් කියලා තව දුරටත් කල් දාන්න නැහැ. අද තමයි දවස. අද ඉඳන් පටන් ගන්නවා කියලා මම හිතුවා. ලොකු ප්ලෑන් එකක් තිබුණෙත් නැහැ. එක දවසින් සම්පූර්ණයෙන්ම ජීවිතේ කන පිට හරවන්න ගියේ නැහැ මම. මම මගේ පුංචි පුරුදු වෙනස් කරලා තමයි පටන් ගත්තේ. මම කන කෑම වර්ග ගැන ඒවා කන ප්‍රමාණය ගැන හිතන්න පටන් ගත්තා. වෙනදට වඩා වැඩියෙන් වතුර බොන්න පටන් ගත්තා. ටික ටික වර්ක්අවුට් කරන්නත් පටන් ගත්තා. මුංචියට හැමදේම පටන් ගත්තා. මට මොටිවේෂන් එකක් කියලා අමුතුවෙන් තිබුණේ නැහැ. නමුත් මම මේක කරනවමයි කියන අදිෂ්ඨානය එක්ක අමාරුවෙන් ගොඩනගාගත්ත මොටිවේෂන් එකක් තමයි මට තිබුණේ. හැබැයි සති දෙකකට තුනකට සැරයක් රිසල්ට් දකිද්දී මට මං ගැනම ලොකු මොටිවේෂන් එකක් ආවා. කිලෝ 26ක් කියන්නේ ගොඩක් ලොකු ප්‍රමාණයක් නේ. මේක සති 3න් මාසෙන් අඩු කරන්න පුළුවන් වුණේ නැහැ. මාස 3මාරක් විතර එක දිගට කළා තමයි මම බර අඩු කරගත්තේ. හරියට ඩයට් එක්සර්සයිස් කරගන්න බැරි වුණ දවස් තිබුණා. weight එක හෙලවෙන්නවත් නැති වුණ දවස් තිබුණා. හැබැයි මම අදිෂ්ඨාන කරගෙන හිටියා මම මේ පාර නම් කොහොමදවත්ම අතහැරලා දාන්නේ නැහැ කියන එක. අදිෂ්ඨානය තමයි ලොකුම දේ වුණේ. ඒ වගේම මේ බර අඩු කරගන්න ගමන කරගෙන යද්දි මම මුණ දුන්න අත්දැකීම් ඇතුළතින් මාව ගොඩක් වෙනස් කළා. ඒ අතරින් මුල්ම දේ ඉවසීම. බර අඩු කරගන්න ජර්නි එකක් කියන්නේ අපි හිතන තරම් ඉක්මනින් ප්‍රතිඵලයන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොඳ කැපවීමක් එක්ක යම්කිසි කාලපරාසයක් යනවා. ඒ වගේම කන්සිස්ටන්සි. හැමදාම හරියටම කරන්න බෑ. අමාරු දවස් තියෙනවා, වැරදෙන දවස් තියෙනවා. ඒ මොන දේ වුණත් ආයෙත් හරි පාරට ඇවිත් නවත්තන්නේ නැතුව මේ ගමන දිගටම කරගෙන යන්න ඕනේ. ඒ වගේම ඩිසිප්ලින් මොටිවේෂන් එක හැමදාම තියෙන්නේ. එපා වෙන දවස් තියෙනවා, කම්මැලි දවස් තියෙනවා. හැබැයි මොටිවේෂන් එක එනකම් බලන් ඉන්නේ නැතුව මම මේක කරන්න තීරණය කරන්නලා තියෙනවා කියන අරමුණ මතක තියාගෙන ඒක ෆලෝ කරන එක තමයි ඩිසිප්ලින් කියන මට තේරුනේ. සෙල්ෆ් ට්‍රස්ට් එක. ඒක හැදුනා මම මටම පොරොන්දුවක් දීලා මම මාව වෙනස් කරගන්න පුළුවන් කියන ෆීලිං එකත් එක්කම. ඒ වගේම කෑම ගැන මගේ අදහසත් වෙනස් වුණා. ඉස්සර මම weight loss එකක් කියන්නේ ඩයට් එකක් කියලා හිතුවා. සමහර කෑම වර්ග සදාටම නවත්තන්න ඕනේ කියලා හිතුවා. ආස කෑම කන්න බෑ කියලා හිතුවා. බර්ත්ඩේ එකට කේක් කෑවොත් ප්ලෑන් එක ඉවරයි වගේ මයින්ඩ් සෙට් එකක් තමයි මට තිබුණේ. weight loss කරනවා කියන්නේ පනිෂ්මන්ට් එකක් නෙමෙයි. අපිට ජීවිත කාලය පුරාම ෆලෝ කරන්න පුළුවන් බැලන්ස් එකක් හදාගන්න ඕනේ අපි. මම දැන් කිලෝ 26ක් අඩු කරගත්තා කියලා මට දැන් ඉස්සර හිටියා වගේම කැම රටාවකට යන්න බෑ. පරණ පුරුදු වලට ගියොත් මම ආයෙත් මහත් වෙනවා. ඒ නිසා ජීවිතේ එන්ජොයි කරන ගමන් ශරීරයත් ලස්සනට තියාගෙන යන එක තමයි මගේ අරමුණ. මගේ බර්ත්ඩේ එක දවසේ මම කේක් එකක් කනවා. බර්ත්ඩේ මීල් එකක් එන්ජොයි කරනවා. ඒකෙන් මගේ weight loss journey එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්නේ. මම ආපහු මගේ ට්‍රැක් එකට ඇවිල්ලා හරියටම කරගෙන යනවා. බර්ත්ඩේ එකේදී මට ලැබුණ ලොකුම තෑග්ග තමයි මගේ ආත්ම විශ්වාසය. මං ආස ඇඳුමක් වෙනදා වගේ නැතුව කනස්සල්ලක් නැතුව මට අදින්න පුළුවන් වුණා. ෆොටෝස් වලට පෝස්ට් කරද්දි වෙනදා වගේ නෙමේ ලස්සන හිනාවකින් කැමති ඇන්ගල්ස් වලට ෆොටෝ ගන්න පුළුවන් වුණා. දකින්න හැමෝම උනත් ලස්සනයි කියලා අගය කළා. වෙනදා වගේ හැංගෙන්නේ නැතුව හැමෝම එක්ක කතා කරලා ඇක්ටිව් පර්සන් කෙනෙක් වෙන්න පුළුවන් වුණා. මට මං ගැනම ලොකු ආත්ම විශ්වාසයක් ලැබුණා. මගේ බොඩි එක ගැන මට තිබුණ ඉන්සිකියුරිටි එක නැති වෙලා මම මාවම කණ්ණාඩියෙන් දැක්කම ගොඩක් ආඩම්බර වෙන මට මං ගැනම ආදරයක් දැනෙන්න පටන් ගත්තා. මම මගේ බර අඩු කරගන්න ජර්නි එක සම්පූර්ණ කළා. මට මං වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන් කියන එක මටම ඔප්පු කළා. ඒ නිසා අද මගේ පරණ බර්ත්ඩේ ෆොටෝස් බලද්දි මම ෆොටෝ දෙකක් විතරක් නෙමෙයි කම්පෙයාර් කරන්නේ. මගේම වර්ෂන් දෙකක් මම කම්පෙයාර් කරනවා. ගිය අවුරුද්දේ මම මේ චේන්ජ් එක ගැන හිත හිටියා. නමුත් මේ අවුරුද්ද වෙනකොට මම ඒකේ රිසල්ට් එක විඳිනවා. ගිය අවුරුද්දේ මම මට වෙනස් වෙන්න ඕනේ කියලා හිතුවා. මේ අවුරුද්දේ මම මේක කළා. ඒක තමයි මේ බර්ත්ඩේ එක මට මෙච්චර විශේෂ වෙන්න හේතුව වුණේ.
ඉතින් මම මගේ මේ බර්ත්ඩේ එකේ මම සෙලිබ්‍රේට් කරන්නේ කිලෝ 26ක් අඩු කරපු එක විතරක් නෙමෙයි. මම සෙලිබ්‍රේට් කරන්නේ අමාරුවෙන් මේ ජර්නි එක පටන් ගත්ත මාව, අමාරු දවස්වල කන්ටිනියු කරපු මාව, වැරදුනහම ආයෙ පටන් ගත්ත මාව, අතහැරලා දාන්න තිබුණත් ආයෙ උත්සාහ කරපු මාව. අද මට මං ගැනම ආඩම්බරයි. ගිය අවුරුද්දේ මම මේ වෙනස ගැන හීන දැක්කා. අද බර්ත්ඩේ එකේදී මම මේ චේන්ජ් එක සෙලිබ්‍රේට් කරනවා. ඉතින් happy birthday to me. මේ මගේ අලුත් chapter එකේ ආරම්භය. ඉතින් මම ඔයාලටත් මේ weight loss journey එක ඉක්මනින්ම පටන් අරගෙන සාර්ථකව කරගෙන යන්න ලැබෙන මේ සතුට ඉක්මනින්ම අත්විඳින්න ලැබෙන්න කියලා wish කරනවා. මොකද ඔයාට තව අවුරුද්දකින් කොච්චර වෙනස් වෙන්න පුළුවන්ද කියලා ඔයා තාම දන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක මොටිවේෂන් එකක් වුණා නම් ලයික් කරන්න, ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. bye.